සුබම සුබ දවසක්. ඉතින් මගේ මිත්‍රයා මේ මොහොතේ ඔබ කවුද කියලා මම දන්නේ නැහැ. සමහර විට ඔබ මේ අද උදෑසන ඇහැරුන් ජීවිතේ මට එපා වෙලා කියලා හිතාගෙන වෙන්නේ නැති. සමහර විට ඔබ අතීතයේ කරපු වැරදි ගැන හිත තමන්ටම වෛර කරමින් ඉන්නව වෙන්නත් ඇති. පරණ මතකයන්, පරණ පුරුදු, පරණ පරාජයන් මේ හැම දෙයක්ම ඔයාව හිර කරගෙන ඉන්නව නේද? ඔබ හිතන්නේ ඔබ මේ වගේ කෙනෙක් කියලා. මම දක්ෂ නැහැ, මට වාසනාව නැහැ, මම පරාජිතයෙක්. අන්න එහෙම කියලා ඔබ ඔබටම ලේබල් එකක් ගහගෙන ඉන්නවා. හැබැයි මම ඔබට එක ඇත්තක් කියන්න. ඒ පරණ මිනිසයා කියන්නේ ඔබ හදපු නිර්මාණයක් විතරයි. ඒ මිනිස්සව අතහැරලා දාන්න ඔබට එක තත්පරයක් ඇති. මේ වීඩියෝ බලලා අවසන් වෙද්දී ඒ පරණ මිනිසයා මිය ගිහිල්ලා තියෙයි. අදින් පස්සේ ඔබ පරණ මිනිසයා නෙවෙයි. අද ඔබේ අලුත් උපත සිද්ධ වෙන දවසයි. අපි බලමු ඒ වෙනස කරන්නේ කොහොමද කියලා. අලුත් ගහක් වැවෙන්න නම් පරණ බීජය පොළවට පස් වෙන්නම ඕනේ. ඔයාට අලුත් මිනිහෙක් වෙන්න ඕනේ නම් ඔයා මුලින්ම ඔයාගේ පරණ අනුවාදය, ඔයාගේ පරණ වර්ෂන් එක මරලා දාන්නම ඕනේ. ඒ කියන්නේ ඔයාගේ පරණ කතාව, ස්ටෝරි එක අමතක කරන්න. ලංකාවේ අපේ ගොඩක් අය කරන්නේ අනේ මට එදා මෙහෙම වුණානේ කියලා පරණ තුවාල පහුරු ගන්න. ස්ටොයික් දර්ශනය කියන්නේ අතීතය කියන්නේ ඔයාට පාලනය කරන්න බැරි දෙයක් කියලා. ඒක ඔයාට අයිති නැහැ. එහෙනම් ඇයි ඔයා අයිති නැති දෙයක් ඔයාගේ කරේ තියාගෙන දුක් විඳින්නේ? අදින් පස්සේ කාටවත් කියන්න එපා මම ඉස්සර මෙහෙමයි කියලා. ඒ මනුස්සයා දැන් නැහැ. ඔයා අද ඉපදුණු කෙනෙක් විදිහට හිතන්න. අද ඔයාට අලුත් තීරණ ගන්න පුළුවන්, අලුත් පුරුදු හදා ගන්න පුළුවන්. පරණ මතකයන්ට ඔයාගේ අනාගතය පාලනය කරන්න ඉඩ දෙන්න එපා මිත්‍රයා. අලුත් මිනිසෙක් වෙනවා කියන්නේ කටින් කියන එක විතරක් නෙවෙයි. ඒක ක්‍රියාවෙන් පෙන්වන සහ ක්‍රියාවෙන් පෙන්වලා ඔප්පු කරන්න ඕනේ. පරණ මිනිහා හරි කම්මැලි, පරණ මිනිසයා හැමදේම හෙටට කල් දානවා. පරණ මිනිසයා හැඟීම් වලට වහල් වුණා. හැබැයි අලුත් මිනිසයා ඉන්නේ විනය මත. විනය කියන්නේ නැත්නම් ඩිසිප්ලින් එක කියන්නේ ඔයාටම දෙන පොරොන්දුවක්. ස්ටොයික් වරේක් කවදාවත් එයාගේ හිත කියන පදයට නටන්නේ නැහැ. හිත කියනවනම් තව ටිකක් නිදා ගන්න කියලා විනය කියනවා නැගිටලා වැඩ කරපන් කියලා. හිත කියනවනම් එයාට බැනපන් කියලා විනය කියනවා නිහඬව ඉඳපන් කියලා. මේ අලුත් ගමනේදී ඔයාට තියෙන ලොකුම ආයුධය විනයයි. පොඩි දේවල් වලින් පටන් ගන්න. උදේට වෙලාවට ඇහැරෙන්න. දුරකථනය පාවිච්චි කරන එක අඩු කරන්න. වැඩක් පටන් ගත්තොත් ඒක ඉවර කරන්න. මේ පුංචි ජයග්‍රහණ එකතු වෙලා තමයි ඔයාව නොසැලෙන මිනිසෙක් කරන්න. අලුත් මිනිහෙක් වෙන්න හදනකොට ලෝකෙට ඒක බෙර ගහලා කියන්න යන්න එපා. මම අද ඉඳන් වෙනස් වෙනවා කියලා Facebook එකේ WhatsApp එකේ ස්ටේටස් දාන්න එපා. සැබෑ පරිවර්තනය සිද්ධ වෙන්නේ නිශ්ශබ්දතාවය ඇතුලේ. අනිත් මිනිස්සු ඔයාව පරණ විදිහටම දකිද්දී ඔයා ඇතුළතින් රහසින් අලුත් වෙන්නේ. ඔයාගේ අලුත් සැලසුම්, ඔයාගේ අලුත් ගතිගුණ කාටවත් පේන්න කරන්න එපා. ඔයාගේ වෙනස මිනිස්සුන්ට ඇහෙන්න ඕනේ නැහැ. ඒක මිනිස්සුන්ට දැනෙන්න ඕනේ. මාස කිහිපයකින් මිනිස්සු ඔයාගෙන් අහන්න ඕනේ මොකක්ද ඔයාට වුනේ? ඔයා දැන් ඉස්සර වගේ නෙවෙයිනේ කියලා. අන්න ඒකයි සැබෑ ජයග්‍රහණය. මතක තියාගන්න, සිංහයෙක් දඩයම් කරන්න කලින් ගොරවන්නේ නැහැ. ඔහු නිහඬව ඉලක්කය කරා යනවා. ඔයත් අන්න ඒ වගේ වෙන්න. නිහඬව වැඩ කරන්න, නිශ්ශබ්දව දෙනන්න. ඉතින් මේ වීඩියෝ එක දැන් ඉවර වෙන්න ළඟයි. හැබැයි ඔබේ අලුත් ජීවිතය දැන් තමයි පටන් ගන්න. අතීතයේ බර මෙතනින් අතහැරලා දාන්න. ඔබ කරපු වැරදි වලට ඔබටම සමාව දෙන්න. අද ඉඳන් ඔබ අලුත් හුස්මක් ගන්න. ලෝකයේ ඔබව දකින්නේ පරණ විදිහටම වෙන්න පුළුවන්. හැබැයි
ඔබ දන්නවා ඔබ දැන් වෙනස් කියලා. මේ ආත්ම විශ්වාසය ඇති ලෝකයේම දිනන. අදින් පස්සේ ඔබ පරණ මනුෂ්‍යයා නෙවෙයි. ඔබ අලුත් ගමනක් ආරම්භ කරපු ශක්තිමත් මනුෂ්‍යයෙක්. අපි සක්සස් සීක්‍රට්ස් සංසුන්ව ශක්තිමත්ව අලුතෙන් පටන් ගන්න. ජය වේවා.